පරිසර ට්‍රැවල් එකක් තමයි ඔයත ගෙන එන්නේ. ස්වාභාවික ලෙස පිහිටලා තියෙන ලිඳක් තමයි මේ. සබන් කැල්ලකුත් ගෙනාවා. අත හොද ගන්න සබන් කැල්ලක් ගෙනාවා. අත හොද ගන්න පස්සේ කෑමක් හදන්න තමයි යන්නේ. මොනවද කියලා දන්නවද? මේ තමයි සමපෝස. පොළුයි සීනි බාස්කට් එකකට දාලා තියෙනවා. ඉතින් දාලා තියෙන එකට උඩින් මේ විදිහට සම්පෝස ටිකක් කතුරුකින් කපලා මම දාගත්තා. ඊට පස්සේ තියෙන්නේ මේක හොඳට මිශ්‍ර කරන්න. මිශ්‍ර කරලා මේ වගේ ට්‍රැවල් කරන්න එනකොට ආහාරයක් ලෙස ගන්න තමයි මේ විදිහට මම සකස් කරගන්නේ. බලන්න පරිසරයේ ඉඳගෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. Tamanට මේ විදිහට හදාගෙන සුවසේ ඉඳගෙන කැම්බීම් හදාගෙන ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කාත් කවුරුවත් නැති ඉසව්වක මේ ඉන්නේ. වටපිටාව ටිකක් බලමු. මම හිතන්නේ වටපිටාවේ තියෙනවා පර්වතයක්. අන්ත ගල් තලාවක් තියෙනවා. හැබැයි මේ සමහර තැන්වල මේ මගේ භාජන ටික මේ බෝතල් මේ විදිහට දාලා තියෙනවා. මේ වගේ බෝතල් මේ ස්ථානවල දාන එක සුදුසු නෑ. මේවා යද්දි shopping කවරකට රැගෙන ගොස් ඒවා ඉවත දාන්න ඕනේ. මේ වගේ තැන්වල දාලා යන එක ඒතරම් සුදුසු නෑ. පරිසරයට හානි කරයි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.